හරි එතකොට ඔයගොල්ලෝ එකතු වෙන්න අපේ වීඩියෝ සීරීස් එකේ 23 වෙනි වීඩියෝ එක 12 වෙනි දවසත් එක්ක. හරි එතකොට අපි දැනට ගණන් ගොඩක් හදලා දිනවා. එහෙනම් අපි යන් අද ගානට අද අපි කතා කරන්නේ එතකොට 2021 ප්‍රශ්න පත්‍රයේ PO පේපර් එකේ පාර්ට් A එකේ දෙවෙනි ප්‍රශ්නය. හරි PO පේපර් එකේ පාර්ට් A එකේ දෙවෙනි ප්‍රශ්නය 2021 ප්‍රශ්න පත්‍රය. අපි දන්නා දෙවෙනි ප්‍රශ්නට ඇමතිරෙන් PO පේපර් එකේ ඉන්න මොන වගේ ගානක්ද? මාපාංක අසමානතා එක්ක ප්‍රස්ථාර ගාන. හරි අපිට දැන් දීලා තියෙන දෙවෙනි ගානේ එකම රූප සටහනක y සමානයි දෙවරක් මාපාංක x ධන 1 ඊළඟට y සමානයි 2 ඍණ මාපාංක x y සමානයි 2 ඍණ මාපාංක x ඔන්න ඔය දෙන්නගේ ප්‍රස්ථාර දෙක එකම සටහනේ අදින්න කියලා අපිට කියලා දීලා තියෙනවානේ. හරි අපිට එකම සටහනේ අදින්න කියලා තියෙනවා. එතකොට අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි කොහොමද මේක වෙන්නේ කියලා අපි බලමු. හරි එතකොට අපි දන්නවා මේ දෙන්නව අඳින්න කලින් අපි පොඩ්ඩක් මේ ආගෙන්නගේ මාපාංක විසඳගෙන ඉන්න ඕනේ. මේ ඇතුලේ කෙනා ධන නම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් 2x ධන 2 මොන වෙලාවේද x විශාලයි හෝ සමානයි ඍණ 1නේ. ඒ කියන්නේ x ධන 1 කියන එක විශාලයි හෝ සමානයි බිඳුව වෙලාවේදී අපිට මේක කෙලින්ම මෙයා විදිහටම ලියන්න පුළුවන්. එහෙනම් එක මම කරමු වෙලේ මොකද්ද? එහා පැත්තට දැම්ම. එතකොට මෙයාට ඍණ 1ක් වෙනවා. මෙයාට අපි ඍණ ලකුණක් දෙනවා මොන වෙලාවෙදිද? මෙයා ඍණ වෙන වෙලාවෙදී. එහෙනම් x ධන 1 කුඩායි බිඳුව කියලා කියන්නේ x කුඩායි ඍණ 1 කියන එකනේ. ඔය වෙලාවෙදී මෙයාට ඍණ ලකුණක් දෙනවා. එහෙනම් ඍණ දෙකෙන් ඇතුළ ලකුණ වෙනවා කියන්නේ ඍණ 2x ඍණ 2 කියලා උත්තරයක් තමයි අපිට එන්නේ. පැහැදිලි? හරි. ඊළඟට y සමානයි 2 ඍණ මාපාංක x ගත්තාම මේක අපිට වෙන් කරන්නත් පුළුවන් 2 ඍණ x වෙනවා x විශාලයි හෝ සමානයි බිඳුව වෙලාවට 2 මෙතන තව ඍණ ලකුණක් දැම්මම මෙතන ධන වෙලා 2 ධන x වෙනවා x කුඩායි බිඳුව වෙලාවේදී. ඔන්න ඔහොම කඩලා ලියා ගන්න පුළුවන්. දැන් එහෙනම් ඛණ්ඩාංකතරය අපි ප්‍රස්ථාරය ඇන්දොත් අපිට කියන්නේ එකම සටහනේ ප්‍රස්ථාර දෙකම අදින්න කියලා. එකම සටහනේ ප්‍රස්ථාර දෙකම අදින්න කියලායි අපිට කියන්නේ. හරි මෙතන ඍණ එකෙන් තමයි පටන් ගන්නෙ. එහෙනම් මෙන්න මෙතන ඍණ එක තියෙන්නේ. හරි x සමානයි ඍණ 1 වෙනකොට මෙයා බිඳුව වෙනවා. එහෙනම් y ගියගේ බිඳුවයි මෙතන අක්ෂයෙන්ම තමයි පටන් ගන්න. x ට ඍණ 1 දාන්න ඍණ 2යි ධන 2යි බිඳුව වෙනවා. එහෙනම් x ඍණ 1 වෙනකොට y බිඳුවයි. x ඍණ 1 වෙනකොට y බිඳුව නම් මෙන්න මෙතනින් තමයි පටන් ගන්න. නැත්නම් අපිට උගලන්නේ මේ වගේ උස තැනකින් පටන් ගන්න. එතන මෙතනින්ම තමයි පටන් ගන්න. ඍණ 1කට වඩා වැඩි වෙනකොට ඒ කියන්නේ මෙතනින් මේ පැත්තට එනකොට 2x ධන 2 ඒ කියන්නේ අනුක්‍රමණය දෙක වෙච්ච අන්තක්ඛණ්ඩයක් දෙක වෙච්ච සරල රේඛාවක් තමයි එන්නේ. එතකොට මට ඔන්න ඔය වගේ එකක් ඇඳ ගන්න පුළුවන් මෙතන 2යි. හරි. y සමානයි 2x ධන 2 තමයි මේ යන්නේ. ඔය විදිහටම එහෙනම් ඍණ 2x ඍණ 2 කියන්නේ මෙයාට අනුක්‍රමණයෙන් සමාන සරල රේඛාවක්. කොතනදද කැපෙන්නේ? මෙන්න මෙතන කැපෙන තැන ඍණ 2ක් වෙනවා. y සමානයි ඍණ 2x ඍණ 2 තියෙන ඔන්න ඔතන. පැහැදිලිද? හරි. එතකොට දැන් අපි යන් ඊළඟ එකට. ඒක විසඳෙන්නේ x විශාලයි හෝ සමානයි බිඳුව කියන තැනින්. එතකොට බලන්න x ට බිඳුව දැම්මොත් මම x ට බිඳුව දැම්මොත් y කියන උත්තරේ 2යි කියලා තමයි එන්නේ. එහෙනම් x සමානයි බිඳුවේදී y කීයද 2යි. එහෙනම් ප්‍රස්ථාරය පටන් ගන්නෙ මෙන්න මේ ලක්ෂයෙන්. ප්‍රස්ථාරය පටන් ගන්නෙ ඔන්න ඔය ලක්ෂයෙන්. x විශාලයි හෝ සමානයි බිඳුව වෙනකොට ඒ කියන්නේ මෙතනින් මේ පැත්තට විශාලයි සමාන බිඳුව වෙනකොට ඍණ අනුක්‍රමණයක් ධන අන්තක්ඛණ්ඩයක් සහිත සරල රේඛාවක්. අපි කොහොමද අඳින්නේ? මෙන්න මේ පැත්තට නේද එන්නේ. ඔන්න ඔය වගේ එකක් තමයි එන්නේ. මේක එතකොට y සමානයි 2 ඍණ x ඍණ අන්තක්ඛණ්ඩයක් ධන දෙකක අනුක්‍රමණයක්. එතනින් කැපෙන්නේ. හරි. ඇයි එතකොට මෙතනින් මෙහෙට ඇඳෙන්නේ නැත්නම් මේක තියෙන්නේ මේ පැත්තට එනකම් විතරයි. මෙතන ධන එකක අනුක්‍රමණයක් ධන දෙකක අන්තක්ඛණ්ඩයක්. එහෙනම් මෙතනමයි හරි මෙතනමයි උත්තරේ එන්නේ.
හැබැයි මොකද වෙන්නේ? ධන අනුක්‍රමණයක් තමයි තියෙන්නේ. එහෙනම් මේ හදන කෝණය ඔන්න ඔය වගේ වෙන්න ඕනේ. හරි. එතකොට මෙතනදී මෙන්න මේකත් තව ටිකක් පොඩ්ඩක් හොඳට ඇඳුරා නම් තමයි හොඳ. ඔන්න ඔය විදිහට. දැන් ඇයි මං එහෙම වෙනස් කරේ? මෙතන ධන දෙකක අනුක්‍රමණයක් නේ. මෙතන ධන එකක අනුක්‍රමණයක්. ඒතර මේ බෑවුමට වඩා මේ බෑවුම මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. මෙන්න මෙතන මේ තියෙන කෝණය මෙන්න මේ කෝණයට වඩා මොකක් වෙන්න ඕනද? අඩු වෙන්නට ඕනේ. හරි. අන්න ඒක ඔය විදිහට ඇඳුනේ. හරි. හරි. දැන් අපි දන්නවා මේ දෙන්න කැපෙන ලක්ෂණ අපි සාමාන්‍යයෙන් හොයන්නේ. ඒකට බිඳුවේදී එක තැනක් කැපෙනවා. මෙන්න මෙතන කැපෙන ලක්ෂය හොයාගන්න අපිට කවුරු විසඳන්න පුළුවන්ද? කැපෙන්නේ කවුරුද? මෙයයි මෙයයි. එතකොට මේ රේඛාව කවුද? y සමානයි 2 ධන x නේ. 2 ධන x තමයි රේඛාව. 2 ධන x උයි ඍණ 2x ඍණ 2යි කැපෙනවා. හරි. එහෙනම් මොකද වෙන්නේ? y කණ්ඩාංක සමාන වෙන්න ඕනේ. හරි. අපි දන්නවා ප්‍රස්ථාර දෙකක් කැපෙනවා කියන එකේ තේරුම මොකද්ද? y කණ්ඩාංක සමානයි. එහෙනම් ඍණ 2x ඍණ 2ට 2 ධන x සමාන වෙන්න ඕනේ. සමාන වුණොත් මෙතන එනවා 3x සමානයි ඍණ 4යි x සමානයි ඍණ 4 යට 3. හරි. x සමානයි ඍණ 4 යට 3යි කියලා කියන්නේ මෙන්න මෙතන අගය. ඔන්න උතන අගය ඍණ 4 යට 3යි කියලා අපිට එනවා. ඍණ 4 යට 3යි කියලා අපිට එනවා. හරි. දැන් ඊට පස්සේ අපිට අහන්නේ මෙන්න මේ වගේ අසමානතාවයක් දීලා තිනවා. අන්න ඒක සපුරාලන x අගය තමයි අපෙන් අහන්නේ. දෙවරක් x ධන 2 මාපාංකය ධන මාපාංක x කුඩා හෝ සමාන 4. ධන මාපාංක x කුඩා හෝ සමාන 4. ඔන්න ඕක වෙන විසඳුම් තමයි අපෙන් අහන්නේ. එතකොට දැන් මේ දෙන්නම අපි ඇඳලා තිනවා. අපි දන්නා මීට සමාන දෙන්නෙක් අපි ඇඳලා තියෙන්නේ නේ. බලන්න මේ x එක මේ පැත්තට දැම්මොත් මාපාංක x එක මේ පැත්තට දැම්මොත් පොඩ්ඩක් නිකන් අපිට පුරුදු ස්වරූපයක් තියෙනවා නේ. පුරුදු ස්වරූපයක් අපිට තියෙනවා. හරි. එතකොට මට පුළුවන් මොකක් කරන්නද මෙතන? මට පුළුවන් මෙයාගේ ඇසුරෙන් මෙයාව ලියා ගන්න. මම දැන් මෙතන කුඩා හෝ සමාන. දැන් මෙතන මේ x මේ පැත්තට දැම්මම නිකන් අර මෙන්න මෙයාට වඩා කුඩයි මෙයා කියලා වගේ එකක් නේද හැදෙන්නේ. බලන්න පොඩ්ඩක්. මම මේ x මේ පැත්තට දැම්මයි කියලා හිතුවොත් අර ෂේප් එකේ ඉලක්කම් වලින් නෙවෙයි නිකන් හැඩයෙන් ගත්තාම මෙයා මේ පැත්තට දැම්මොත් මෙන්න මේ තියෙන ප්‍රස්ථාරයට වඩා මෙන්න මේ තියෙන ප්‍රස්ථාරය අඩුයි කියලා වගේ එකක් නේද හැදෙන්නේ. මෙයා මේ පැත්තට දැම්මොත් මේ ප්‍රස්ථාරයට වඩා මේ ප්‍රස්ථාරය අඩුයි කියලා තමයි හැදෙන්නේ. එහෙනම් මට මම ලියා ගන්නම් මෙහෙම. දෙවරක් මාපාංක x ධන 1 අපි එයාවනේ යන්නේ. එයාම තමයි යන්නේ. කුඩා හෝ සමාන 2 ඍණ මාපාංක x. ඔන්න ඕකට විසඳුම අපිට ලියා ගන්න පුළුවන්. මොකද ওই ප්‍රස්ථාර දෙක අපිට ඇඳලා තියෙන්නේ නේ. එතකොට මේ තියෙන 2 ඍණ x ප්‍රස්ථාරේ එයාට වඩා සමාන හෝ අඩු වෙන්න ඕනේ අනිත් ප්‍රස්ථාරේ. 2 ඍණ x ගේ ප්‍රස්ථාරෙට සමාන හෝ අඩු වෙන්න ඕනේ මෙයා. මේ ප්‍රස්ථාර රතු පාටින් ඇඳලා තියෙන ප්‍රස්ථාරයට වඩා එක්ක කළු ප්‍රස්ථාරය අඩු වෙන්න ඕනේ නැත්නම් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස දෙන්නේ අඩු වෙලා තියෙන්නේ. අනිත් කොටස් දෙකේම වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙකේ තමයි අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ඍණ 4 යට 3යි බිඳුව අතර තමයි විසඳුම තියෙන්නේ. එහෙනම් මේකට විසඳුම ඍණ 4 යට 3ට වඩා විශාල හෝ සමාන x කුඩා හෝ සමාන බිඳුව. ඔන්න විසඳුම ඕකට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ අපිට ඔන්න ඕකට ආදේශයක් දාලා මොකක් හරි කරගන්න වෙනම උත්තරේ ගන්න නම්. මම හිතන්නේ මේ පැත්ත ටිකක් මකා ගන්න. දැන් උතර මොකද කරන්න පුළුවන් අපිට? මට පුළුවන් නේද? මෙයයි බැලුවාම මෙතන ධන දෙකක් ඇවිල්ලා තියෙනවා. හරි? නිකන් මේ 4 මෙතන දෙකේ ඉලක්කම එහෙම ගත්තාම අපිට පේනවා නිකන් දෙකෙන් ගුණ වෙලා වගේ. එතකොට බලන්න මම මෙන්න මෙතන x ට 2u දැම්මයි කියලා හිතන්න. x ට 2u දැම්මොත් මට මෙතනින් දෙකේ ඉලක්කම පිටට ගන්න ඕන. එතකොට ඇතුලේ u ධන 1 කියලා එකක් හැදෙනවා නේද? එතකොට නිකන් අර x ධන 1ට සමානයි වගේ නේද? එහෙනම් මම පාවිච්චි කරන්නම් x සමානයි 2u විට. හරි. ඔන්න ඔය ආදේශය පාවිච්චි කරන්න.
පාවිච්චි කරලා මම මෙන්න මෙයාගේ x වෙනුවට 2u දාන්න. දෙවරක් 2u ධන 2 ධන 2u කුඩා හෝ සමාන 4. ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන් නේද? මම මේ ප්‍රස්තාරය මෙන්න මේ දීලා දෙන අසමානතාවයේ x ට 2u දැම්මා. ආදේශයක් විදිහට. දැන් මෙතනින් දෙකේ ඉලක්කම පිටට ගත්තොත් මෙතන 4 වරක් u ධන 1 මාපාංකය ධන 2 වරක් මාපාංක u කුඩා හෝ සමානයි 4යි කියනවා. සම්පූර්ණ ප්‍රකාශය දෙකෙන් බෙදුවොත් 2 වරක් මාපාංක u ධන 1 ධන මාපාංක u කුඩා හෝ සමානයි 2යි කියලා. මට දැන් අන්න අර මේක වගේ එකක් මෙතන පේනවා. මේක එහා පැත්තට දැම්මොත් 2 වරක් මාපාංක u ධන 1 කුඩා හෝ සමානයි 2 රිල මාපාංක u. ඔන්න ඔහොම එකක් මට හැදෙනවානේ. ඔන්න ඔහොම එකක් මට හැදෙනවා. එතකොට බලන්න. මේකත් ටිකක් මතක ගන්න. මෙයයි එක වගේ දෙන්නේ. x වෙනුවට u තියෙන එක විතරයි වෙන්නේ. හිතන්න අපි මේ කණ්ඩාංක තලයේ x වෙනුවට u තියෙන්නේ කියලා. එහෙනම් නිකන් මේ දෙකම එක වගේ නේද? එක කියන්නේ එකම දේ අකුර විතරයි වෙනස්. එහෙනම් x වලින් තියෙනකොට උත්තරේ මේක නම් u වලින් තියෙනකොට උත්තරේ මොකක් වෙන්න ඕනද? ඍණ 4/3 කුඩා හෝ සමාන u කුඩා හෝ සමාන බිංදුව වෙන්න ඕනේ. මේ අසමානතාවයට උත්තරේ අරක වෙන්න ඕනේ. x තරහෙමන. හරි x කියන්නේ තිතල්ලයක් y කියන්නේ u කියන්නේ තිතල්ලයක්. එහෙනම් x වෙනකොට අරහෙම නම් u වෙනකොට මෙහෙම වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න ඔය ඉදිරිය වෙනානේ. අපි දන්නවා ඒ u කියන්නේ කවුද? x බෙදීම 2. x බෙදීම 2. ඒක දැම්මොත් මොකද වෙන්නේ? ඍණ 4/3 කුඩා හෝ සමාන x බෙදීම 2 කුඩා හෝ සමාන බිංදුව. දෙකෙන් ගුණ කරොත් ඍණ 8/3 කුඩා හෝ සමාන x කුඩා හෝ සමාන බිංදුව. ඔන්න ඔහොම උත්තරයක් එනවා නේද? හරි. එතකොට මොකද වෙලා තියෙන්නේ එහෙනම්? මෙන්න මෙයාට උත්තරේ කවුද? මෙන්න මේක. හරි. මෙයාට උත්තරේ කවුද? මෙන්න මේක. ඇයි මම එහෙම කියන්නේ? මෙයාට ආදේශයක් දාලා තමයි මේ උත්තරේ ගත්තේ. ඒ ආදේශය අර ආයේ x වලින් දැම්මට පස්සේ මේ උත්තරය ආවා. එහෙනම් මෙයා පාවිච්චි කරලා හැදුවාම මේ උත්තරේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නේ? හරි. එහෙනම් අර දීලා තියෙන අසමානතාවයට පිළිතුර මොකද්ද? ඍණ 8/3ට වඩා වැඩි x කුඩා හෝ සමාන බිංදුව කියන එක. හරි. බිංදුව කියන එක. පැහැදිලිද? ඒතර මොකද කරේ අපි හැම විතරේම කරන්නේ මේ දීලා තියෙන අසමානතාවයයි අපේ ප්‍රස්ථාරයයි අතර සමානතාවයක් බලන්න. මට දැන් මේක බලපු ගමන් පේනවා මෙයා මේ පැත්තට දැම්මනම් මේකට වඩා මේක අඩුයි කියලා තමයි ලියලා තියෙන්නේ කියලා පේනවා. එහෙනම් අපිට ප්‍රස්ථාරය පාවිච්චි කරලා මේකට විසඳුම ලියන්න පුළුවන්. ඊළඟට මෙයයි මෙයයි අතර සම්බන්ධයක් ගොඩනගන්න හැම විතරේම දීලා තියෙන එකට ආදේශය දාන්න. අපි ගත්ත එකට නෙවෙයි දීලා තියෙන එකට ආදේශය දාන්න. දැම්මට පස්සේ අපිට මේ වගේ ප්‍රකාශනයක් හැම විතරේම හම්බෙයි. ඒකට උත්තරේ නම් x වලින් මෙහෙම නම් u වලින් මෙහෙම. ඊළඟට ආදේශය ආයෙ රිවර්ස් කරලා දාන්න. එතකොට උත්තරය ඇති. හරි. එතකොට එහෙනම් 2021 අසමානතා ගන්න හැදෙන්නේ ওই විදිහට. හරි. එතකොට මම හිතනවා මේක පැහැදිලි වුණා කියලා ඔයගොල්ලන්ට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.